gacchami dutiyampi buddham saranam gacchami dutiyampi dhammam saranam gacchami dutiyampi sangham saranam gacchami tatiyampi buddham saranam gacchami tatiyampi dhammam saranam gacchami tatiyampi sangham saranam gacchami. Sadhu, sadhu, sadhu. පින්වත්නි ඔබ සමග තරුවන් සරණයි. යේ අදී දසක් පොය දිනය නේද? මම බලාපොරොත්තු වෙන්නේ ඔබ සේම පන්සලට ගියා, වන්දුනා, සිල් සම්මලන් කළා, ගොඩක් පින් රැස් කරගත්ත කියලා මම බලාපොරොත්තු වෙන්නේ. මේ වෙසක් මාසේ ඒක අපේ බුද්ධාගමට සහ අපේ බුද්ධාගමට ගොඩක් වැදගත් කාලයක්. මේ අපි දකිනවානේ මේ අනිශ්චිත කාලේ යුද්ධ තියෙනවා, මේ ලෝකේ යුද්ධ ස්වභාවික අනාතුර ගොඩක් තියෙනවා. ඒ විශේෂම මේ කාලේ අපිට අවශ්‍යයි බුද්ධාගම, බුද්ධ දහම. එතකොට මේක ගොඩක් වැදගත්. අපි බුද්ධාගම වගේ බුද්ධ ධර්මය ගැන දන්නේ නැතිව නම් අපිට මේ ලෝකෙ මේ ජීවිත ප්‍රශ්න හරියට මොහොන දෙන්න බෑ. ඒ කියන්නේ මේ වෙසක් මාසේ අපි ගොඩක් අධිෂ්ඨානයකින් ඒක කරන්න ඕනේ. බුද්ධ ධර්ම ගැන ඉගෙන ගන්න, පින් රැස් කරගන්න, ධර්මය ගැන අශ්‍රවණ කරන්න ඒක කොටක් වැදගත්. මේ මාසේ අපි බුදුරජාණන් වහන්සේගේ ජන්මය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ගැන මතක වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තමයි ගොඩාක් පුදුම කතාවක්. බුදුරජාණන් වහන්සේ කරපු දෙයක් නෙවෙයි. සාමාන්‍ය යම් කෙනෙක් කරන්න බෑ. ඒ කියන්නේ අපි යන්නේ ලංකාවේ මට විශ්වාසය කියන්න පුළුවන් අපි ගොඩක් වසනවන්තයි. මොකද මම මේ ඉතාලි කෙනෙක්. ඒක නිසා මේ බුද්ධාගම ගැන ඉගෙන ගන්න එක ගොඩක් අමාරුයි. ගොඩක් රිසෝර්සස් මේ ඉගෙන ගන්න තේන ගොඩක් අමාරුයි. හැබැයි ඔබ සෙමින් ඉන්න ලංකාවේ. ඒ කියන්නේ හේමතේම පන්සලක් තියෙනවා. ඒක ගොඩක් අසහනවන්ත අවස්ථාවක්. ඒ නිසා ඒක අල්ලා ගන්න. ඒක නැති කරගන්න එපා. ඒක ගොඩක් හොඳ අවස්ථාවක්. මම මේ මාසේ අපි මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජන්මය, බුද්ධත්වය සහ පරිනිර්වාණය. ඒ කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ ගොඩක් වැදගත් බලන්න. මොකද ඔබ බුදුරජාණන් වහන්සේ කරපු දේවල් වලින් අපිට ගොඩක් අවබෝධය ලබා ගන්න පුළුවන්. මේ වගේම මේ සිද්ධාර්ථ කුමාරයා ජීවිතය ආරම්භ වුණේ ලුම්බිනි සලුමියන්. අපි දකිනවා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කාලේ. උන්වහන්සේ පරිරය ඉදිරියමට තවත් ලස්සන නෙළුම් පිපුණා. මේ එතුම මොකක්ද කිව්වේ? මේ පළවෙනි වචන තමයි අග්ගෝ හමස්මි ලෝකස්ස. මම මේ ලෝකේ ආශ්‍රවෙමි. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ පස්සේ මේ ලෝකේ සම්පූර්ණ වෙනස් වෙලා, පරිපූර්ණ වෙලා. මේ පැත්ත ටික
හිතමු මේ සිද්ධාර්ථ කුමාරට උපතින්ම ඔක්කොම සේව සම්පත් තිබ්බා. ලස්සනම ලස්සන ඇඳුම් තිබ්බා. මාලිගාව තිබ්බා. මේ එතුම මේරුවෙන් හැමදේම කරන්න පුළුවන් අය එතුමගේ ළඟ හිටියේ. ඒ කියන්නේ අපි ස්ටෑන්ඩාඩ් වල ගොඩක් වසනවන්ත කෙනෙක්. හැබැයි අපේ මිනිස්සු හැමදේම හිතනවා මම හොඳම කාර්යයක් ලැබුණොත් මම ලස්සන ඇඳුම් ලැබුණොත් මම සමාජයේ හොඳ ජනප්‍රියත්ව නාමයක් ලැබුණොත් මට ගොඩක් සතුටු වෙන්න පුළුවන් කියලා. හැබැයි අපිට කොච්චර හොඳ දේවල් තිබුණොත් කොච්චර දේවල් ලැබුණත් අපිට තෘප්ත වෙන්නේ නැහැ. ඒක නිසා අපිට අපේ හිත හිස් බවක් තියෙනවා. අපේ හිත හිස් බවක් තියෙනවා. හේතුව තමයි අපිට මේ ලෝකේ ධර්ම ගැන දන්නේ නැති නිසා. හැබැයි අපිට ඇත්තටම සතුට වෙන්න ඕන නම් අපිට සොයන්න ඕනේ තමයි අගාමික ජීවිත. පොහොසත් නෑ. මතිරේ එකක් නෙවෙයි. ඔබ බලන්නේ සිද්ධාර්ථ කුමාරය කොච්චර ලස්සන දේවල් තිබුණත් මේ මාලිගාවේ පිහිටන ජීවිත දැක්කහම එතුමට අවබෝධය ලැබුණා. අපිට තියෙන දේවල් අපිට ඇත්තටම තෘප්ත වෙන්න බෑ. අපිට ජීවිතේ හරියට නොදන්න නම් මේ වගේම මිනිසුන් හැමදාම දුක් වෙන්න මේ ප්‍රධාන බොරු තුනක් නිසා. මේ පළමු එකක් තමයි මම මගේ මේව ගැන ආත්මයක් තියනවා කියලා. මේ බොරු නිසා අපිට අන්තිමට දුක් වෙනවා. මේ දෙවන බොරු තමයි මේ ජීවිතේට කිසිම දුකක් නැහැ කියලා. තුන්වන තමයි හැමදේම සදාකාලික කියලා අපි හිතනවා. අපි හැම හිතනම නිසා අපිට දුක් වෙනවා. මොකද ඒක ජීවිත ඒක යටත් ස්වභාවය නෙවෙයි. ඒ නිසා මිනිසුන් වෙනස් වෙලාකට අපි කැමති දේවල් නැති වුණාම අපි දුක් වෙනවා. අපිට හැමදාම සතුටු වෙන්න කැමති. හැබැයි ඒක හැමදාම වෙන්න බෑ. මොකද අපිට මේ ජීවිතේ අභිජ්ජ තියෙනවා. හරියට දන්නේ ස්වභාවයෙන් ජීවිත ස්වභාවයෙන් පිළිගන්න බෑ. අපි කැමති අපි පාලනය නොකරන්න පුළුවන් දේවල් වෙනස් කරන්න කැමති. හැබැයි ඒක වෙන්න බෑ. ඒ නිසා අපිට දුකක් ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ එළිය යටත් දැක්කහම එතකොට අවබෝධ ලැබගත්ත මේ මාලිගා පීටර් රියල් ලයිෆ් එකක් තියෙනවා කියලා. මේ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ ජන්ම එතරම් අපිට ලොකුම අසවන්තක්. මේ වගේම දවසක් බුදුරජාණන් වහන්සේ මේ මාලිගාව පිටන් දැක්ක සත්‍ය තුනක්. ලේඩවීම, වයස වීම සහ මාරණය. එතුම පොඩි කාලේ ගොඩක් ලස්සන ජීවිත හිටියා.
ඒකට එක්කම හිත ගන්න බෑ. මේ එතුමගේ මානසික දේවල් කොච්චර ලස්සන ඒ වගේම පර්ෆෙක්ට් ලයිෆ් එකක් වගේ. එමුන්වහන්සේකට එක්කම මේ එතුමගේ හිත කොහොම වෙනස් වෙලා මේ මානසික පිට ජීවිත යථාර්ථ හොයාගන්න හිතුණා. මේ අපි කියනවා මිනිස්සුන් හැමදේම බලලා කියනවා මේ යථාර්ථය අපිට සමහර විට මේ හිත ගන්න බෑ පිළිගන්න බෑ. අපේ ළඟ අපි ගොඩක් ආදරේ කෙනට මේ කෙනා අපි කොච්චර ආදරේ කළා දවසක් යක් නැති වෙන්න වෙනවා. අපේ ඇන්න තමයි. අපි කොච්චර ලස්සන වුණත්, අපි කොච්චර ෆේමස් වුණත්, අපි කොච්චර දේවල් තිබුණත් දවසක් අපිත් යන්න වෙනවා. ඒ ගොඩක් අය ඒක පිළිගන්න බෑ. ඇත්තටම හැමදාම ඒක බලකිනවා. අපි ඒක කිව්වත් මෙයාට හිත ගන්න බැන්නේ. සමහර අය එහෙම හිතන්නේ. මේ මොහොතේ විතර ජීවිත ගන්න. හැබැයි Taman කරන දේවල් ගැන ප්‍රතිලාභ ගැන හිතන්නේ නැහැ. අපි හිතන්නේ මේ ඒකත් අපිට තියෙන මේ මොහොත විතරයි. හැබැයි අපි ඒක දේවල් කරනකොට අපිට හිතනවා අපේ වගකීම ගැන. අපි කරපු දේවල් ප්‍රතිලාභය ගැන. ඒක හොඳයිද ඒක නරකයිද? ඒක කුසල කර්ම ඒක කුසලත්ද? මේ වගේම දේවල් කරන නිසා ඒක ගැන හිතන්න. ඒක හොඳයිද ඒක නරකයිද? ඒක හොඳට කල්පනා කරන්න. අපි ධෛර්යයෙන් යථාර්ථ දිහා බලන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ තමන්ගේ ශ්‍රාවකයෝ ඒ කියන්නේ අපි උපාසක උපාසිකා භික්ෂු වහන්සේලා සහ භික්ෂුණී වහන්සේලා අපි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ. නිසා මේ හිතන්නේ උන්වහන්සේ හැම බලාපොරොත්තු වුණේ අපි උන්වහන්සේගේ ගෙන්වීම ඔස්සේ අපිට තව දක්ෂ වෙන්න පුළුවන්, පින්පත් වෙන්න පුළුවන්, හොඳ වෙන්න පුළුවන්. නිසා මේ මාසේ මේ වෙසක් මාසේ ඒක තවත් ගොඩක් කරන්න. සිද්ධාර්ථ කුමාරයා ඒ දවසක ඔක්කොම අතහැරියා. තමන්ගේ බිරිඳ යශෝදා දේවී සහ තමන්ගේ පුතේ රාහුල ලස්සන මාලිගා ලස්සන දත්තරන් ඔක්කොම අතහැරියා. නිකම්ම කිව්වා ඒක සාමාන්‍ය යම් කෙනෙකුට කරන්න බෑ. ඒක කියනවා ලෝක ප්‍රඥාව. ප්‍රඥාව නැතිනම් පොඩි දේවල් වලට ඒක අතහරින්න බෑ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපේ සිද්ධාර්ථ කුමාරයා ඔක්කොම අතහැරියා. ඒ තුම මේ විවිධ ගුරුවන් යටත ඒකේ කුමන ධර්ම ගැන ඉගෙන ගත්තා, භාවනා කළා. අවසානයේ මේ පොඩි මොලේ මේ බුද්ධත්වයට පත් වෙලා. ඒක කාරණා ගාම මාරණය ආවා. මේ මාරණය කියන්නේ මොකක්ද? සමහර විටම මේ ආර්ථික පාලක බලනකොට අපි හිතන සමහර විට මේ මාරේ මේ ලක්ෂ්‍ය වගේ මේ ගොඩක් මේ වගේම ගොඩක් ලස්සන කෙනෙක් අපි මේ ආර්ථික ඒක හෙදෙම් දකිනවා. හැබැයි මාරේ තමයි අපේ හිතෙන තණ්හාව, බාය, ආශාව,
අපිට හැමෝම තියෙනවා. සමහර විට ඔබ හිතට මේ සමහර නරක සිතුවිලි පිළිගන්න, මේ පාලිගන්න, නරක දේවල් කරන්න, මෙත්පන් මේ මාතෙන් බොන්න, සිගරට් බොන්න, මේ වගේම මේ ධර්මෙන් අපිව එන්න වෙන්නේ නරක සිතුවිලි නේද? විශේෂයෙන්ම මේ තරුණ අයන මේ දවස්වල පිළිතන මේ මත්පැන් බොන එක කමක් නෑ, සිගරට් බොන කමක් නෑ. ඒක නිසා මේ වගේම නරක සිතුවිලි නිසා ගොඩක් තරුණ අය තමන්ගේ ජීවිත විනාශ වෙනවා. මේ අපි තව මේ ඩ්‍රින්ක් එකක් ගන්න, මේ සිගරට් බොමු. ධර්මනේතු අපි හිතන්නේ ඒක සමාන දේවල් කියලා. ඒක සමාන දෙයක් කියලා. ඒක කරන එක ගමක් නෑ. හැබැයි අපි බුද්ධාගමනේ. ඒක නිසා අපිට තවත් ප්‍රඥාව තියාගන්න ඕනේ. අපි දන්නවා අපේ විනාශ කරන එක හොඳ නෑ. අපේ හිතට විනාශ කරන එක හොඳ නෑ. අපි දන්නවා අනිත් අයට විනාශ කරන එක හොඳ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට තමයි තමන්ගේ හිත මාරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මොකක්ද කරන්නේ? උන්වහන්සේ සාති සහ අධිෂ්ඨානය ඔස්සේ මාරයට මුහුණ දුන්නා. තරවෙන් නැතුව. ඒ කියන්නේ සාති. බුදුරජාණන් වහන්සේ ඒක දන්නවා. අපේ ඔක්කොම සිතුවිලි තමානිකයි කියලා. මාය තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගොඩක් දායනේ සම්පන්න ගොඩ සාතිය ඒක මොන හඳුන්වනවා. ඒ නිසා මායට කොහොම නැති වෙනවා. මායට කිසිම තරක් නැහැ. මොකද උන්වහන්සේ එයාගේ හිත පුහුණු වෙනවා. අපි එහෙම ඒක කරන්න ඕනේ. මේ තමන්ගේ අපේ සිතුවිලි හඳුනා ගන්න දුක්, අශාව, තණ්හාව අපේ ඒක තිබුණත් ඒක කමක් නැහැ. හැබැයි අපිට ඒක හඳුනා ගන්න ඕනේ. තමන්ගේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. මේ කාලේ අපේ සිතුවිලි කොච්චර නාරක වුණා. ඒ ගණන් යයි. අපිට සාතියෙන් අපිට අවබෝධය තියෙනවා. ඒ නිසා ඒක හැමදාම ඒක කරනවා. ඒක හොඳයි. යාළුවොත් එක්ක සමහර විට ඔබ යාළුවා මේ සමහර දේවල් නරක දේවල් කරන්න කැමති. ඒක අපිට ඉගෙන ගන්න එක එපා කියලා කියන්නේ. මොකද අපි දන්නවා එමගෙම අවස්ථාවක් තිබුණා. අපේ ජීවිතේ අපේ හිත මාරෙන් ආරක්ෂක කරන නිසා අපිට ගොඩක් ප්‍රඥාවන්ත වෙලා ගන්න ඕනේ. ඒ නිසා මේ මාසේ අපි අනවශ්‍ය දේවල් නැති කරගමු. නරක සිතුවිලි නැති කරගමු. නරක පුරුදු නැති කරගමු. ඒක උත්සාහ කරමු. මොකද මේ උතුම් මාසේ අපිට ඔන්න අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්සේ උන්වහන්සේ චතුර්ය සත්‍ය හතර මේ ලෝකයට හැලි කළා. මේ පළවෙනි සත්‍ය මොකක්ද? පළවෙනි සත්‍ය කියන්නේ මේ ජීවිත දුකක් තියෙනවා. එතරම් අපිට ඒක
ප්‍රතික්ෂේප කරන්න බෑ. අපේ ජීවිතේ කොච්චර සාතුට වුණත් මේ අතර අපිට තියෙනවා දුක් කාලය. මේ දුක ආරම්භ වුණේ අපේ අම්මා අපිට බෙඩ් දුන්නා පස්සේ. මේ කාලේ අපේ අම්මට ගොඩක් දුකයි. ගොඩක් පීඩනවා. මේ අපේ ජීවිතේ තමයි ආරම්භ වුණේ දුකයි. ඒ තමයි ලෙඩවීම, වයස වීම. අපි කැමති දේවල් වලින් අතාරින්න, අපි කැමති දේවල් එක්ක ඉන්න. ඒක එක දුකක් තියෙනවා. අපිට ඒකට ප්‍රතික්ෂේප බෑ. හැබැයි අපිට ඒක ප්‍රඥාවන්ත ඒක මොහොන් ගන්න පුළුවන්. බුද්ධ ධර්මය තුලින්. දෙවන සත්‍ය මොකක්ද? උන්වහන්සේ අපිට කියලා දුන්න අපිට බලා දුන්න මේ දුක කොහෙන්ද කියලා හේතුව මොකක්ද කියලා. අපි කියවනේ තමයි එහෙමයි. තුන්වන සත්‍ය තමයි මේ දුකට නැති කරගැනීමට මාර්ගය තියෙනවා. ඒක හොඳයි. අපේ ජීවිතේ කොච්චර දුකක් වුණත් අපිට බැහැ තියෙනවා මේ දුකට. ඒ කියන්නේ හතරවන සත්‍ය තමයි මේ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ මම වෙස්ටර්න් කෙනෙක් මම දෙකලා තියෙනවා සමහර මේ religious scholars එහෙම කියනවා මේ බුද්ධාගම මේ නෙගටිව් ආගමික කියලා. එහෙම කියනවා. ඒක නෙගටිව් ආගමික කියලා. මොකද අපේ බුදුරජාණන් වහන්සේ ගොඩක් පැහැදිලි දුන්න මේ ජීවිත දුකක් තියෙනවා කියලා. සමහර අය මට එහෙම කිව්වා. මම කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ නම් නෙගටිව් කෙනෙක් නෙවෙයි. මම කිව්වා ඒක නෙගටිව් නෙවෙයි කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රායෝගික, ප්‍රැක්ටිකල්. මොකද අපි කිව්වොත් මේ ජීවිතේට කිසිම දුකක් නැහැ නම් ඒක බොරු. එනවා බොරු. හැබැයි බුදුරජාණන් වහන්සේ ගොඩක් මේ සත්‍යය නෙමෙයි. ඒක නිසා අපි කියන්නේ මේ ජීවිතේ ඔක්කොම ලස්සනයි කියලා ඒක නම් බොරු. අපි බුද්ධාලයන් අපි බොරු වලට කැමති නැහැ. අපි පිළිගන්න බෑ. ඒ කියන්නේ අපි කියන්නේ මේ ජීවිතේ දුක් තියෙනවා කියලා ඒක ඇත්ත. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න කොහොමද මේ දුක නැති කරගන්න කියලා. ඒ ගැන අපි වසනවන්තයි. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සමහර දෙවියන් අපි මේ මෙරගන්න කියලා. අපිට අපේ අධිෂ්ඨානය අපේ උත්සාහය දුක් නැති කරගන්න පුළුවන්. මේ ඔක්කොම අපේ වගකීම. අපිට අපේ ජීවිතේ අපේ හිතේ අපේ සිතුවිලි අපේ පුරුදු වලට වෙනස් කරන්න ඕන නම් මේක කොහොම අපි තිරන වෙන්නේ අපි. ඒ නිසා අපි මේ ජීවිතේ අපේ මිනිස් ජීවිතේ ඒක හොඳ අවස්ථාවක්. අපිට මේ සංසාරේ නැති වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපේ උත්සාහය බලන්නේ විතරයි. අපි දන්නවා අපි ඒ දුක් වෙන්නේ මේ හේතුව කීයක් තියෙනවා. තණ්හාව. මම මේකෙන් කියවන්නේ අපිට කොච්චර දේවල් තිබුණත් අපි තාවත් මේ වැඩිපුර බලාපොරොත්තු වෙනවා. අපි ගෙදර කොච්චර හොඳ දරුවෝ හිටියත්
අපිට තෘප්තවත් වෙන්නේ නැහැ. හැමදාම මේ තමන්ගේ දරුවෝ එක්ක සංසන්දනය කරන්න. එතකොට අපේ දරුවෝ කොච්චර හොඳ වුණත් අපිට සතුටු වෙන්න බෑ. මොකද අපි බලන්නේ මේ අනිත් පාවලගේ දරුවෝ කොහොමද කියලා ඒ දරුවන්ගේ මේ ස්කෝල් එකක් අපේ දරුවන්ට වඩා හොඳයි. අපේ දරුවන්ට වඩා ලස්සනයි. ඒක කියන්නේ තරහව. මොකද අපි තියෙන දේවල් වලින් අපිට තෘප්ති වෙන්නේ නැහැ. සහ අවිච්ඡය. මොකද අපි මේ යථාර්ථය හරියට දන්නේ නැති නිසා. ඒ කියන්නේ අපි නොදන්න නිසා දුක් වෙනවා. සහ අපේ ඊර්ෂ්‍යාව කොහොම වෙන්නේ මේ තණ්හාවෙන්. මොකද අපි හැමදේම අපි එනිතාලෙත් එක්ක මේ සංසන්දනය කරනවා. අපි තමන්ට තියෙන දේවල් නොනේ. ක්‍රෝධය සමහරය මේ තිබ්බ මේ අවුරුදු 4ක් රාමුවක් ගැන තම තරහ වෙනවා. අතහරින්න බෑ. මේ ගොඩාක් කලින් හිතපු දේවල් තාම ඒගෙන මේ කල්පනා කරනවා හිතනවා. මේ ක්‍රෝධ නිසා ඒ කෙනාට සතුට වෙන්න බෑ. මේ වගේම සමහර වෙලාවට මේ රේකියාව ස්ථානයේ ඉන්න කෙනෙක් අපිට එක් කරන්න වෙනවා. එහෙම අපි හැක අතරින් නැහැ. සමහර විට මේ පාළුවේ අපේ පාළුවේ ඉන්න කෙනෙක් අපි ගැන තේරුම් ගන්න නැහැ. අපේ අදහස් ගැන අපේ කැමති දේවල් ගැන තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි තරහ වෙනවා. එයාලත් එක්ක නංගු වෙනවා. ඒ වගේම අපේ හිතේ මේ වගේම සිංහලෙන් කියනවා මේ ප්‍රතිචාර දෙන්න, දක්වන්න, නංගු වෙන්න. ඒ වගේම මේ අපේ හිතේ මාරේ. හැබැයි මේ වගේම සිතුවිලි හිතියක් අපි තාම සිහි කල්පනාවෙන් නැවත එන්න ඕනේ. ඒ වගේම සිතුවිලි එවිත් අපිට ඒක හඳුනා ගන්න ඕනේ. ඒක සෙට් කරන්න එපා. ඒ වගේම සිතුවිලි සෙට් කරන්න එපා. අපි හිත හදාගමු. මුදේතවහන්සේ බස්සර 45 මේ පුරවලට දර්ශන කළා. මේ අපේ බුදුදහමහන්සේගේ පායනය තමයි මම ඒක කියවහම මේ ගොඩක් මේ හදවතින් ගොඩක් දෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඒ කාලේ අනන්ත තේල් හිටියේ බුදුරජාණන්සේගේ ළඟින් අනන්ත හිමි මේ ඇඬුවා. මොකද බුදුරජාණන්සේ තමයි ගොඩක් කරනවන්ත ගුරුවරයෙක්. අපි මේ කියන බුදුරජාණන්සේගේ පාරමිතාන කියවනම ඇත්තටම ගොඩක් දෙනවා, ලුක් දෙනවා. මම එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ කිව්වා බලලා මාගෙන මම පරිනිර්වාණ මේ යන්නේක දුක් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ වසයෙන් බලලා වය ධම්ම සංඛාර අපමණ සම්පදෙත්. ඒ කියන්නේ අපේ වටිනාම කාලේ හොඳ විදිහට යුස් කරන්න ඕනේ, පවිච්චි කරන්න ඕනේ. ගොඩක් අධිෂ්ඨානයකින් වැඩ කරන්න ඕනේ. මේ අධිෂ්ඨානයකින් වැඩ කරන්න ඕනේ අපි නිවන යන්නට. මොකද මේ මිනිස් ජීවිතේ ගොඩක් වටින දෙයක්.
අපිට කියනවා මේ විලෝමේ මේ කොච්චර සතුන් ඉනවද ගොඩක්. ඒ අපි මේ මිනිස් ජීවිතේ ඉපදුණා. මේ ලෝකේ නිවන් දකින්න පුළුවන් අපි මනුෂ්‍ය විතරයි. ඒ කියන්නේ අපි ගොඩක් වසනාවන්තයි. අපේ ජීවිතේ හේම දවස ගොඩක් වටිනවා. ඒ කියන්නේ ඒක හොන් පරිස්සමෙන් ඒක විශ්ි කරන්න. හොඳ විදියට පවිච්චි කරන්න. එහෙම මොකද විදන්නේ අපි හෙට හෙරේදි කියලා අපි කවුරුද දන්නේ නැහැ. මමත් එහෙමයි. ඔබ සේම විදන් නෙවෙයි මමත් එහෙමයි. මන් දන්නේ මේ ළඟමිනම් මම මැරෙයිද කියලා සමානට කවුරුද දන්නේ. ඉතින් මම දැනට මේ මොහොතේ ඉන්නේ ඔබ සෙමට කතා කරන්න දේශනා කරන්න පින් රැස් කරගන්න එක මගේ වසනවන්ත. එහෙමයි අපි හිතන්නේ මේ අපිට අපි මිනිස්සු අපි මිනිස්සු ගොඩාක් පිළිගන්න අමාරුයි තමයි මේ පදම් අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ කිව්වා මම පරිනිර්වාණ යන එක තමයි ස්වභාවය සාක්ෂිය. මොකද අපි හැම දෙම අනිත්‍යයි. අපේ අංග අනිත්‍යයි. අපි කැමති දේවල් අනිත්‍යයි. අපි සිතුවේ අනිත්‍යයි. හැබැයි අපි හැමදාම සතුට හොයන්නේ අනිත්‍ය දේවල් වලින්. ඒ වගේම අපේ සල්ලි, අපේ ලස්සන, අපේ තරුණිය, අපේ ඇඳුම්, අපේ රිලේෂන්ෂිප් වලින් අපි මේ සතුට හොයන්නේ ඒ අනිත්‍ය දේවල් වලින්. අපිට අනිවාර්යයෙන්ම හැමදාම සතුට වෙන්න බෑ. මොකද අපේ සතුට තීරණය වෙන්නේ අනිත්‍ය දේවල් වලින්. ඒ වගේම අපිට අනිවාර්යයෙන්ම සතුට වෙන්න බෑ. හැබැයි අපි පින් රැස් කරගෙන ධර්ම අහන අනිත් අයට උදව් කරන එක ඒ වගේම සතුට අපේ ළඟ භාවයට ප්‍රතිලාභ තියෙනවා. ඒ වගේම අපිට සතුට හොයන්න කැමති නම් සතුට වෙන්න කැමති නම් අපි හොඳ ක්‍රියාවක් කරමු. පින් රැස් කරගමු. ගොඩක් ධර්මය අහමු. අපේ සංඝ රත්නයට පූජා කරමු. උදව් කරමු. ඒක නම් ගොඩක් හොඳයි. අපිට නම් ඇත්තටම සත්‍ය සතුට ලබා ගන්න පුළුවන්. මොකද ඒක අපේ මාතු භාවයට ඒක උදවක් තියෙනවා, ප්‍රතිලාභයක් තියෙනවා. එනිසා හැම මොහොතේ සිහි කල්පනා වේක ජීවිත වෙන්න. මොකද හැම මොහොතේ සිතුවිලි ගොඩක් වෙනක. අපි දන්නේ මේ ලෝකේ අපි කවද්ද නැති වෙයි කියලා. හැබැයි අපි මරන්න කලින් අවසාන සිතුවිලි ගොඩක් වෙනක. ඒ නිසා මේ හොඳ සිතුවිලි තියාගමු. බුදුරජාණන් වහන්සේ තමයි කිව්වා අත්තිවිලෝ විහාරත. ඒ කියන්නේ අපි අපේ තමන්ගේ ලෝකේ මේ අලෝකෙ වෙමු. ඒ කියන්නේ අපේ කර්මය ගැන අපේ කුසල කර්ම අපිට භාගිකම විතරයි. අනිත් අයට අපිට ඒ ගැන උදව් කරන්න බෑ. මොකද බුදුරජාණන් කිව්වා අපේ වැරදීම තමයි අපි කරන දේවල්, අපි කියන දේවල්, අපි හිතන දේවල්. ඒ නිසා
මේ වගේම හොඳ මයින්ඩ්සෙට් එකක් තියාගමු. විශේෂයෙන්ම මේ වෙසක් මාසේ අපේ හදවතේ තියෙන බාහිර දේවල් අතහරින්න. නරක සිතුවිලි, දුක් සිතුවිලි, පාලි ගැනීමට සිතුවිලි, තරහවි, ක්‍රෝධේ සිතුවිලි ඔක්කොම අතහරින්න. විශේෂයෙන්ම මේ මාසේ අපි ඒක උත්සාහ කරමු. සමහර විට ඒක ටිකක් අමාරුයි. හැබැයි ඒක උත්සාහ කරමු. මෙහෙම දැන් ඉන්න ගොඩක් කලන මිත්‍රයෝ ඔබ සෙම එකිනෙකට එක ටික උදව් කරන්න පුළුවන්. මේ ධර්මයේ ගමන. විශේෂයෙන්ම මම හිතන්නේ මේ පන්සල ගොඩක් හොඳ කලන මිත්‍රයෝ හමු වෙන්න පුළුවන් කියලා. ඒ වගේම හොඳ තැනකට යන්න. හොඳ අයත් එක්ක අපිට එක්ක මේ ගාමන යන්න පුළුවන් හොඳ කෙනෙක්, අයිනතාව කෙනෙක්, ඒ වගේම කෙනෙක් එක්ක යලමු වෙන්නේ. ඒක නම් බෙදවන්න අපිට හැමගේම ඔබ්ජෙක්ටිව් එක ගන්න. තියාගමු. මේ වෙසක් පොයේ. ඒ වගේම හොඳ විදියට සීතන්න, කතා කරන්න, හැසිරෙන්න. මේ දස අකුසල කර්ම සහ දස කුසල කර්ම දෙකම ඔක්කොම සිදු වෙන්නේ අපේ කතාව සිතුවිලි වලින් සහ හැසිරීමෙන්. ඒ නිසා අපි හොඳ විදිහට වැඩ කරමු. අනිත් අය එක්ක තරහ නොවෙමු. අකමැති කෙනෙක් හමු වුණත් අපි මෛත්‍රී සිතුවිලි තියාගන්න ඕනේ. ඒකේන සමහර විට අපිට එක්ක තරහුණත් එකකමක් නෑ අතාරින්න කමක් නෑ අවතර කරන්න. හොඳ සිතුවිලි තියාගන්න. හොඳට කතා කරන්න. සමහර විට මේ නිහඬේ ඉන්න එක කතා කරන්න වඩා හොඳයි. මොකද මේ වාචන වලින් අපිට කෙනෙකුට ඇත්තටම විනාශ කරන්න පුළුවන්. මගේ ඉතාලියේ භාෂාවේ මේ වගේම කතාවක් තියෙනවා. ඒක ඇඟට දීුණාත් ඒක කමක් නැහැ. ඒක සුවපත් වෙන්න පුළුවන්. හැබැයි වාචන වලින් දාපු එදිටුව එක ගොඩාක් අමාරුයි. ඒකටම අමාතක වෙන්න ගොඩක් අමාරුයි. ඒ වගේම අපි හොන්නත මේ විදිහට මිනිස්සුත් එක්ක කතා කරන්නේ. ඒ වගේම මෛත්‍රී වේද කරන්න. ඔබ කැමති කෙනෙකුට හම්බුණත් හොඳ මයින්ඩ්සෙට් එකක් තියාගමු. මේ සමවන් දෙමු. අනිත් අයට ඇක්සෙප්ට් කරමු. ඒ වගේම ඔබේ හිත පරිස්සමෙන් ඔබේ හිත ගැන පරිස්සමෙන් වෙන්න. මොකද අපේ හිතට ගොඩක් එනවා අනවශ්‍ය දේවල්. මම කිව්වා නාරක දේවල් ගොඩක් එනවා. හැබැයි මේ ගොඩක් කේති ජීවිතේ මේ ගොඩක් කේති මිනිස් ජීවිතේ ඒ තුලින් මේ ජීවිත ඔස්සේ අපිට ගොඩක් හොඳ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම මේක හොඳ දේවල් කරන්න. ගොඩක් පින් රැස් කරගමු. ඒ වගේම මේ පින්බර මාසයේදී විනීපුර ධර්ම ශ්‍රවණය කරන්න අපේ සංඝ රත්නයට පූජා කරන්න උදව් කරන්න ඒ වගේම ලස්සන පින්කමක් හදමු. තවත් ගොඩක් ප්‍රේස් පින් කරගමු. මොකද මේ ආන්දර ඉන්නවා.
ඊළඟ අවුරුදු හිතන්නේ අපි එහෙමයි. මම හිතන්නේ අපි අද කරපු පින්කම අපේ ජීවිතේ ගොඩක් ලස්සන මතයක් නේද? විශේෂයෙන්ම මම එනුවේක කරපු එක හදපු අපේ අපේ මිනිස්සු ඒක මාතක වුණත් ගොඩක් පින් සිදු වෙන්න. ඔබ සෙම මේ පින්කමට ඇවිත් ඒක ගොඩක් පින් සිදු වෙන්න. ඒ වගේම තවත් මේ ගැම් පින්කමට යමු. ඒක වගේම හොඳ පින්කම කරමු හදගමු. මේ අද අපි ගොඩක් මසනවන්තයින් මෙතන ඉන්නේ. ඒ වගේම තවත් අපිට කාලයක් තියෙනවා අපිට පුළුවන් මේ සිහි කල්පනාවේ ඉන්න. අපි කොහොමද මේ සිහි කල්පනාවේ ඉන්නේ? ඒක ගොඩක් ලේසි දෙයක්. අපිට මේ සාති ඉන්නෝනේ තමයි කොහොම ආරම්භවන්නේ අපේ හුස්ම වගේ. ඒක ලොකු දෙයක් නෑ. අපිට මම කියනවා හුස්ම. හැබැයි මේ දවස්වල අපි හැමෝම ඉන්නේ මම වෙලම ඕටෝ පයිලට් එකේ. ඒ නිසා අපි කරන දේවල් අපි දන්නේ නෑ. සමහර විට අපි ෆෝන් එකේ මේ ෆෝන් එකේ ස්ක්‍රෝල් යන්නේක සමහර විට පෙයක් යනවා. පෙය දෙකක් යනවා අපි දන්නේ නෑ. අපි මොකද්ද බැලුවා කියලා අපි දන්නේ නෑ. මේ සාති නැති නිසා සමහර විට අපි සමහර තැනට යන අපි දන්නේ මොනයි එතන ගිය කියලා අපි දන්නේ මේ සාති නැති නිසා. ඒ නිසා පුළුවන් නම් අපි සිහි කල්පනාවෙන් කාමු, බීමු, කතා කරමු, හුස්ම ගමු. අපිට මෙහෙ ඒක කරන්න පුළුවන්. ඒ වගේම අපි අද ඒක කරමු. ඒ වගේම I will speak English as well so that our Nana also can join us. So we will meditate. අපි හුස්ම ගැන නැවත යමු. අපි මේ හුස්ම ගැන මේ භාවනා කරමු. Then we will meditate about our breath. Because sometimes we do lots of things without knowing what we are really doing, no? This is like in our autopilot. But the best way that we can come back to ourselves is through our breath. Knowing that we are breathing in and breathing out. අපි දන්නවද? අපේ හුස්ම මේ යන සහ මේ පිට යන වෙනවාගේ අපි දන්නවා නම් හොඳයි. අපිට ඒක කරන්න ඕනේ. මේ තුලට එන්න අපේ මොළොම තුලට එවි එයට යන්න. ඒක පොඩක් ලේසි දෙයක්. අපිට හැමෝම හැම තැනකම හැම මොහොතේ ඒක කරන්න පුළුවන්. ඉතින් ඒක කරමු. So the best thing is just we just need to breathe in and breathe out, knowing that we are breathing in and breathing out. It's a very simple thing that we can do at any time. Even now, we will do that, and that's very simple. We just close our eyes. And we just start breathing in and breathing out. Just know, අපි දෙන්නවා හුස්ම ගන්න එක කියන අපි හඳුනගමු. We recognize that we are breathing in. It's simple. We just sit down and we just recognize that we are breathing in and breathing out. It's a simple thing. And what I like, yeah. We breathe in and breathe out. Apa istiqam mahmud. Ini bagaimana husma karena
අපේ හුස්ම ගන්නද? අඳුරගන්න. අපි හුස්ම ගන්නවා කියලා. මේක මේක කරමු. ගොඩක් ලේසි නේද කරමු. විශේෂයෙන්ම මේ මොහොතේ අපේ අවධානය යොමු කරමු. මම දැන් හුස්ම ගන්නවා. ඒක අඳුන ගන්නවා. අපේ හිතට අනිත් සිතුවිලි දෙවියන්ම කමක් නැහැ. අපි ඒක හඳුනගමු ඒක කමක් නැහැ. හැබැයි මේ සිතුවිලි වලට මේ අවධානය නොදමු. එච්චරයි. ඒක අවධානය යොමු නොකරමු. අපි නැවත අපේ හුස්මට එමු. එච්චරයි. It is okay if some thoughts come to our mind. It's okay, we just have to recognize them and to just come back to our breath. මොකද සමහර විට අපි අපේ හිත මේ උහුණු නොකරන නිසා අපි භාවනා කරනකොට සමහර සිතුවිලි හෝ දුකක් එනවා. ඒක සමහරයි. ඒක ගණන් ගන්න එපා. අපි නැවත අපේ හුස්මට එමු. Now we slowly open our eyes.
පිළිදෙන්න ටික අපේ එස්තන මේ වගේම භාවනාවක් අපේ ජීවිතේ හැම වෙලාවෙම කරන්න පුළුවන්. මොකද සමහර අය හැමදාම මේ කාන්තාවන් අපි හිතනවා මම පන්සලට ගියාම අනිවාර්යයෙන්ම භාවනා කරයි කියලා. ඒක හැබැයි අපිට මේ වගේම ගොඩක් දේශීය භාවනා අපිට හැමතැනම කරන්න පුළුවන්. ඒක අපේ ගෙදර ඉන්නකොට අපිට මේ ගිය ස්ථානයට මේ විනාඩි කිහිපයක් යනවා නම් හැමතැනම මේක කරන්න පුළුවන්. ඒ නිසා සාධි තමයි ඒක අපි කරන හැම දේවල් බලන්න සාධි තියාගන්න ඕනේ. අපිට මේ සාධි කියනවා නම් අපිට අපේ සිතුවිලි අපේ අවධානය අපේ ඔක්කොම බලන්න කරන්න පුළුවන්. අපිට සාධි කියනවා නම් අපිට අපේ ජීවිතය ආරක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා මේ සාධි හැමදාම තියාගන්න. ඒ කියන්නේ කවදාවත් අමතක කරන්න එපා. හැමදේම කරන්න සිහි කල්පනා කරන්න. හැම කතා කරන දේවල් සිහි කල්පනා කරන්න. ඔක්කොම එසවීම ඔක්කොම දේවල් සිහි කල්පනා කරන්න. විශේෂයෙන්ම මේ මාසේ අපි ආරක්ෂා කරන සහ අපේ ළඟ ඉනාය ආරක්ෂා කරමු. ඒකේම අපිට මේ මාසානි පයිම තව ගොඩක් පින් රැස් කරන්න පුළුවන්. අද ධර්ම දේශනාව තුලින් අපි රැස් කරගෙන සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින් අනුමෝදන් වන දෙවියන්ගේ පිහිට ආශිර්වාද ආරක්ෂාව අපි හැම දිනකම සලාසෙවා. අකාසත්තා චාබුමත්තා දේවානගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු ශාසනං. අකාසත්තා චාබුමත්තා දේවනාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු දේශනං. අකාසත්තා චාබුමත්තා දේවනාග මහිත්‍තිකා පුඤ්ඤන්තානුමෝදිත්වා චිරම් රක්ඛන්තු මම් පරම්. මේ වගේම අද මේ ධර්ම දේශනාව තුළින් රැස් කරගෙන තින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ මිය ගිය ඥාතීන් පරාවලෙහි ජීවිත සුවපත් වේවා, සේවවත් වේවා, සංසාර දුකින් අත් මිදේවා. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතෝ හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතෝ හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතෝ හොන්තු ඥාතයෝ. ඒ වගේම අපි දැන් මෛත්‍රී සූත්‍රය කියමු. එහෙම මේ පින් රැස් කරගෙන
අපි දැන් අද රැස් කරගන්නදී අපි අනුමෝදන් කරමු. කරාණ්‍යමෙත්තු කුසලේන යන්තම් සන්තම් පදම් අபிසමෙච්ච සාකෝජුච සුජුච සුවරුචස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අපකිච්චෝච සලෝකාවුත්ති සන්තින්ද්‍රියෝච විපකෝච අපකබ්බු කුලේසනන්කිතෝ නාචාකුලම් සමාචාරකින්චි යන විඤ්ඤුපාරු පවද්දියු මීනුහං So I also didn't put my voice actually. Kalam can make me laugh. Sorry. Pick up like that. Okay. මෙම ධර්ම දේශනාව සිදු කිරීම සියලු දෙනාට සාදුරු වෙන්න කැමතියි. පළමු මුලින්ම මම ගොඩක් ස්තුති වෙන්නේ අපි පත්තිවිල ශෛලරාම විහාරාධිපති ශ්‍රස්තදීපති පූජ්‍ය පරාගම ආර්යදේව හිමි සාදු කියමු. සාදු සාදු සාදු. සහ අපේ ධම්මවාදී විතානගේ සහ රංජිත් මදාවල ඒතුළු හිතවත් පිරිස අපි සාදු කියමු. සාදු සාදු සාදු. දිවංජන ගාමගේ ඒතුළු පවුල සියලු දෙනා සාදු කියමු. ඉෂිනි කල්වල රච්චි වගීෂ්ණ ගරාගොඩ ආරච්චිගේ සරෝජ් කල්වරච්චි ලංකා රණසිංහ ශමීල් කල්වරච්චි ඒතුළු ඔහුගේ යාළුවන් සාදු කියමු. සනිදු රුවින් සුදීප සහ ඉසාර සාදු කියමු. Nalanda College 82 batch Soyuru Kala සාදු කියමු. පත්තිවිල ශරණම විහාරේ දායක දායිකවන් ඒතුළු ප්‍රදේශවාසී සියලු දෙනා අපි සාදු කියමු. සහ නන් ආයුරින් උපකාර කළ සියලු දෙනාට අපි සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ සැමට සම්මා සම්බුද්දස්ථානයි ගොඩක් ස්තුතියි. ඔබ සැමට මේ ධර්මදේශනාවට ගොඩක් ස්තුතියි. සහ මේ ධර්මදේශනාව සංවිධානය කළා අයට ගොඩක් ස්තුතියි. ගොඩක් පින් සිදු වෙන්න මා වෙනුවෙන් මේ ධර්මදේශනාව වෙනුවෙන් ගොඩක් පින් රැස් කරගත්ත ගොඩක් මහන්සි වැඩ කළා. මම ගොඩක් ස්තුතියි ගොඩක් සතුටුයි. එතකොට ගොඩක් පින් ගොඩක් සතුටුයි දැන්.
ගොඩක් රසල්. ඒ වගේම ඔබ සැමට තෙරුවන් සරණයි. සතුටින් ඉන්න. පරිස්සමෙන් ඔබේ හිත කියන පරිස්සමෙන් ඉන්න. පරිස්සම වැඩ කරන්න. ඒ වගේම සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම